හරි යාළුවනේ. ආයිබෝන් කියලා පිළිගන්නවා පළවෙනියෙන්ම. මේ තියෙන්නේ ITV අදී channel එකේ දෙවෙනි HTML series එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් අද මම HTML series එකේ දෙවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTML language එකේ basic tags හතරක් ගැන. මේ basic tags හතර තමයි අපි HTML code කරද්දී ඉස්සෙල්ලාම අපිට ඕන වෙන tags හතර. මේ tags හතර ගැන අපි දැන් යන් වීඩියෝ එකට දැන් ඔයාලා මම කලින් වීඩියෝ එකේ කියලා දුන්න විදිහට Visual Studio install කරන්න ඇති කියලා මම හිතනවා. install කරන්නේ නැත්නම් ඔයාලා මෙතන වෙන මේ වීඩියෝ එක ගිහිල්ලා HTML introduction කියන වීඩියෝ එක බලන්න. ඒකේ මම ඔයාලට HTML මේ Visual Studio එක install කරන්න හැටි කියනවා. හරි. මම description එකේ link එක දාලා තියෙනවා වීඩියෝ එකේ. ඒකෙත් ගිහින් බලන්න. දැන් ඔයාලා පරිමේ කරන්න ඕනේ අපි Visual Studio open කරගන්න. හරි. open කරගත්තාම අපිට පේන්නේ මේ වගේ interface එකක් තමයි. අපි ඉස්සෙල්ලාම මේක එක්ස්ටෙන්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එක්ස්ටෙන්ෂන් එකක් කියන්නේ මොකක්ද? එක්ස්ටෙන්ෂන් එකක් කියන්නේ අපිට මේක මම ඩවුන්ලෝඩ් කරන්නේ ලයිව් සර්වර් කියන එක්ස්ටෙන්ෂන්ස් එක. මේකෙන් වෙන්නේ අපි මේකේ මොනවා හරි කෝඩ් එකක් ගහුවම ඒක මේකෙන් සේව් කරාම අපි preview tab එක ඔටෝ පේනවා. ඒ කියන්නේ රිෆ්‍රෙෂ් කරන්න ඕනේ නැහැ. අපි මේ tab එක ඩවුන්ලෝඩ් කරාම sorry සර්වර් එක අපි මේ විදිහට මේ එක්ස්ටෙන්ෂන්ස් කියන එක බලලා මෙතන ලයිව් සර්වර් කියලා ටයිප් කරන්න. හරි. ඔයාලට මෙතන උඩින්ම පේන ඇති ලයිව් සර්වර් කියලා එකක්. මේක මෙන්න මේ install කියන බටන් එක බලලා ඔයාලා මේක install කරගන්න. ඉතින් මම පොඩි මී ගණනක් එන්නේ මේක. හරි. දැන් මේක download වෙලා ඉවරයි. ඔයාලට වන්න මෙතන disable කරගත්තා නැත්නම් install කරගත්තා හැකි. හරි. දැන් අපි මේක අයින් කරමු. හරි. දැන් ඔයාලට කොහොමද අලුතෙන් ෆයිල් එකක් ඕපන් කරන්නේ? අපි ෆයිල් එක ඕපන් කරන්න මෙන්න මෙතන මේ ෆයිල් කියන එක ඔබන්න. මෙතන ගිහිල්ලා ඔයාලා new file කියලා ඔබන්න. මේ new file කියලා පොඩි ටික එකක් තියෙන එක ක්ලික් කරන්න. හරි. දැන් ඔයාලා මෙතන ඔයාලා ෆයිල් එකේ නම ඔයාලා කැමති නමක් දෙන්න පුළුවන්. දැන් ඔයාලා පුරුදු වෙන ඉඳලා සාමාන්‍ය ලොකු ප්‍රොජෙක්ට් එකක් වගේ හදනවා අනිවාර්යයෙන් මෙතන index.html කියලා තමයි දෙන්නේ. මොකද ඒ වගේ ලොකු වෙබ් පේජ් හදද්දී ඒවට පේජ් ගොඩක් එනවා. පේජ් 6 7. ඒ 6 දෙන් ඉස්සෙල්ලාම අපිට පේන්නේ මොකද්ද කියලා තමයි index.html කියන එකෙන් අපිට කියවෙන්නේ. හරිද? දැන් index.html කියන ෆයිල් එක තමයි ඉස්සෙල්ලාම කියවෙන්නේ. නෑ ඉස්සෙල්ලාම read වෙන එක තමයි. හරිද? ඒ කියන්නේ අපි index.html කියලා ෆයිල් එකක් හැදුවා නම් ඒක දැම්ම කියන්නේ මගේ නම අදීශ ලක්ෂණ කියලා. ඊට පස්සේ ආයෙ මෙතන අපි තව html ෆයිල් එකක් හදනවා. ඒකේ අපි දානවා වෙන මොකක් හරි එක. hello world කියලා ටයිප් කරනවා. එතකොට මේ දෙකේ මොකක්ද ඉස්සෙල්ලාම පේන්නේ කියලා අපි කම්පියුටරේට කියන්න බෑනේ. පේන්න ඕනේ කියලා. ඒක තමයි මේ index.html කියන එක කියන්නේ. එතකොට අපි මේ ෆයිල් එකෙම හැදුවා නම් index.html කියලා තියෙන ෆයිල් එක තමයි ඉස්සෙල්ලාම රීඩ් වෙන්නේ. හරි. දැන් අපි ෆයිල් එකත් හදාගෙන ඉවරයි. හරි. අපි බලමු අපේ basics tags හතර මොනවාද කියලා. දැන් ඔයාලා ඉස්සෙල්ලාම මෙන්න මෙතන ටයිප් කරගන්න ඕනේ doc_type_html කියලා. අනිවාර්යෙන් මෙන්න මේ විස්මය ආදී ලකුණ ටයිප් කරගන්න. නැත්නම් මේක ටැග් එකක් විදිහට ඔටෝ ක්ලෝස් වෙන අපේ Visual Studio එකෙන්. හරි. මේ විදිහට ටයිප් කරගත්තා මේක අත්‍යවශ්‍යම නැහැ. ඊළඟට අපි මෙතන අපේ ප්‍රධාන ටැග් එක වෙන HTML කියන ටැග් එක ඕපන් කරගන්න ඕනේ. මේ විදිහට අපි HTML කියන ටැබ් එක ඕපන් කරගන්නවා. මේ HTML කියන එක ඕපන් කරලා අපි මෙතන land ඔයාලට හිතෙන්න බලන්න මේ land in කියන්නේ මොකක්ද කියලා. මේ land in කියන්නේ මේ land කියන්නේ language කියන වචනේ කෙටියෙන්. මෙතන in කියලා වචනයක් තියෙන්නේ English කියන එක. මෙතන කියන්නේ language එක English කියලා. අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ උඩු කොමා දෙක දාගන්න ඕනේ. නැත්නම් මේ වැඩ කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපිට HTML කියන ටැග් එක ඔටෝ ක්ලෝස් වුණා මෙතන. ඔයා ක්ලෝස් වෙද්දී අනිවාර්යෙන් මෙන්න මේ ඇලයිර ගහන්න ඕනේ. නැත්නම් ටැග් එක ක්ලෝස් වෙන්නේ නැහැ. ටැග් එකක් ඕපන් වෙනවා. හරි. දැන් මේ HTML කියන ටැග් එක ඇතුළේ අපි තව ටැග්ස් තමයි ඔක්කොම දාන්නේ. ඒ කියන්නේ අපි HTML කියන ටැග් එක ඇතුළේ තමයි අපි දාන්න තියෙන ඔක්කොම ටැග්ස් ටික දාන්නේ. අපි වෙබ් පේජ් එක හදන්න තනි කරම මෙන්න මේ ටැග් එක ඇතුළේ. දැන් අපි දෙවෙනි ටැග් එක වෙන head කියන ටැග් එක ඕපන් කරමු. හරි. head කියන ටැග් එක ඕපන් කරාම ඉතින් මේ head කියන ටැග් එක ඇතුළේ තමයි අපි දාන්නේ title එක.
අපේ වෙබ් පේජ් එකේ ටයිටල් එක දාන්න ඕනේ මේ head කියන tag එක ඇතුලේ. අපි මම ඒක දානවා title කියන tag එක open කරගෙන title කියන tag එකකින් අපි දැන් මම දැන් අපේ වෙබ් පේජ් එකේ නම මම මගේ නම දානවා. දැන් අපිට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ open with live server කියන එක වන්න right click කරලා මේකට right click කරා open with live server. දැන් ඔයාලා Google Chrome එක කරනවා මෙතන අපේ preview එක බලා ගන්න පුළුවන්. ඔයාලා දැක්කද මේ preview එකේ මෙන්න මෙතන අපේ වෙබ් පේජ් එකේ ටයිටල් එක විදිහට මගේ නම ඇවිල්ලා තියෙනවා. ඒ මෙන්න මෙතන අපි මගේ නම ගහුවා ඉන්නවා. ටයිටල් කියන ටැග් එක ඇතුලේ, head කියන ටැග් එක ඇතුලේ, ටයිටල් කියන ටැග් එකේ මගේ නම ගහුවා නිසා තමයි මෙන්න මෙතන මගේ නම ඇවිල්ලා. දැන් නිකන් head කියන ටැග් එක ඇතුලේ මගේ නම ගහුවා කියනවා. එතකොට ඒ නම එතෙන්ට එන්නේ නැහැ. නැකත්. දැන් මේක පේන්නේ නැහැ අපිට. මොකද අපි මේකෙන් සේව් කරේ නැහැ. අපි Visual Studio එකට ගියා Control S ඔබලා සේව් කරන්න ඕනේ. සේව් කරාට පස්සේ අපිට මෙතන preview එක පේන්නේ. නැකත් head කියන එකට නිකන් දේශීය ටයිප් කරනවා අපිට පේන්නේ මෙන්න මේ සුදු පාට පසුබිම තමයි දේශීය ටයිප් වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි. ඔයාලා ටයිටල් එකේ ටැග් එක දැම්මොත් තමයි මෙන්න මෙතෙන්ට ඔයාලා වෙබ් පේජ් එකේ නම විදිහට මේක යන්නේ. තේරෙනවද? හරි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් මේ සුදු පාට පසුබිම අපි ටයිප් කරන්නේ කොහොමද කියලා. හරි. ඒක කරන්නේ මෙහෙම. මේ සුදු පාට පසුබිම ටයිප් කරන්න අපිට වෙනම ටැග් එකක් ඕපන් කරන්න ඕනේ. ඒ ටැග් එක තමයි බොඩි ටැග් එක. මම ඔයාලට දැන් ඒ ටැග් එක ඕපන් කරන්න. ඒ ටැග් එකට පස්සේ අපි මෙන්න මේ විදිහට බොඩි ටැග් එක ඕපන් කරගන්න ඕනේ. බොඩි ටැග් එක ඔටෝ ක්ලෝස් කරනවා වලට වෙන්නේ නැති. ඔයාලා මේක නෝට්පෑඩ් එකෙන් කරනවා නම් මේ ටැග් ඔටෝ ක්ලෝස් කරන්න මෙහෙම වෙන්නේ නැහැ. දැන් බොඩි ටැග් එක ඇතුලේ අපි ටයිප් කරන ඔක්කොම ටයිප් වෙන්නේ කොහේද? අපි මේ පේජ් එකේ හදන පින්තූර, ඉමේජස්, පින්තූර අර මේ ඔක්කොම වීඩියෝස්, ඔඩියෝස් ඔක්කොම අපිට පේන්නේ මේ සුදු පාට පසුබිමේ තමයි. මේ බොඩි ටැග් එක ඇතුලේ දාන හැමදේම අපිට මේ සුදු පාට පසුබිමේ තමයි පේන්නේ. අපි දැන් බොඩි ටැග් එක ඇතුලේ දාමු. වචනයක්. hello world. මේක සේව් කරා Control S දුවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන සුදු පාට පසුබිමේ hello world කියලා වැටලා තියෙනවා. දැන් දැන් ආයේ අපි මේක ආයෙත් සේව් කරලා බලන්න. ඔයාලට ඒක බලා ගන්න බෑ. අද අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අද මම වීඩියෝ එකෙන් ඔයාලට කියා දුන්නේ HTML වල ප්‍රධාන ටැග්ස් හතරක් ගැන. මේ ටැග්ස් හතර තමයි අපි HTML භාවිත කරද්දී අපි මූලික වශයෙන් මොන වෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට part 3 එකෙන් අරන් එනවා අපේ HTML වල අනිත් ටැග්ස් ටික මොනවද කියලා. එක වීඩියෝ එකකින් තව අරන් එන්න බෑ. තව ගොඩක් ටැග්ස් තියෙනවා. මම වීඩියෝ ගණනාවක් අරන් එන්න. හරි. ඉතින් HTML වලින් විතරක් අපිට බෑනේ වෙබ්සයිට් එකක් හදන්න. හදලා ඩෙකරේෂන් කරන්න අවම බෑ. ඒක මම ඔයාලට CSS සහ JavaScript තව ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඒ දෙකත් මම මේ විදිහට ප්ලේලිස්ට් කරන් ඉන්නම් ඒවත් බලන්න. හරි. අද දින අපි